මවුන්ට් ක්ලිෆර්ඩ් රේන්ජ් කියන හෝමගම මාගම්මන ප්‍රදේශයේ තියෙන මේ නිවාස සංකීර්ණය තුළත සිදුවෙච්ච අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් සහ වර්තමානයේ සිදුවීගෙන යන අක්‍රමිකතාවය සම්බන්ධයෙන් තමයි අපි මේ අද හෙළිදරව් කරන්නේ. හේතුව තමයි නිවාස දල වශයෙන් 650කට ආසන්න නිවාස සංඛ්‍යාවක් පවුල් 650කට අධික පවුල් සංඛ්‍යාවක් ජීවත් වෙන කුඩා ගම්මානයක් ලෙස තමයි මම මේක දකින්නේ. නමුත් මේ නිවාස සංකීර්ණය ඇතුළේ තියෙන ස්ටෙප් 1 පළවෙනි අධීරයේ තිබ්බ මල ප්‍රවාහන පද්ධතිය කිසිදු ආකාරයකින් නිල අනුමැතියක් නොමැතිව නිවාස අධිකාරියෝ නිසි අනුමැතියක් නොමැතිව මෙය මිලියන 4.5ක් වැය කොට මේ මල අපවාහන පද්ධතිය වෙන තැනක ස්ථාපිත කරනවා මේගොල්ලන්. එතකොට මේ නිවාස සංකීර්ණයේ ජීවත් වෙන වැසියන් කුඩා දරුවන් ඉන්නවා, වයෝවෘද්ධ අම්මලා තාත්තලා ඉන්නවා, රෝගී ජනතාව ඉන්නවා සහ මේ සියලුම දෙනා ගත් කල මේ මල අපවාහන පද්ධතියේ දැඩි දුර්ගන්ධයක් හමනවා. එතකොට ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේදී ඔක්සිජන් වායුව වෙනුවට එන්නේ මේ මල අපද්‍රව්‍ය මිශ්‍ර වෙච්ච වාතය තමයි මේ ජනතාව ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ. එතකොට මේ පාලන අධිකාරියෙන් මේ නිවාස සංකීර්ණය ඇතුළත ඉන්න සභාපතිලා ලේකම්ලා කාරක සභිකයෝ හිතන් ඉන්නවා නම් මේ ඒගොල්ලන්ගේ ධනයෙන් නිකන් ගෙනල්ලා පදිංචි කරලා තියෙනවා කියලා මේ ඉන්න පවුල් 658කට ආසන්න සංඛ්‍යාව ඔබ තමුන්නාන්සලා කරුණාකරලා හිතාගන්න මිලියන 4.5ක් මේ මල අපවාහන පද්ධතිය වෙන තැනක ස්ථාපිත කරන්න වියදම් කරලා තියෙනවා. අපි කියනවා මේ හුදෙක් අල්ලස් ගැනීමක් සහ හුදෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන්න ඕන පැමිණිල්ලක් බව මම මතක් කරනවා. හේතුව තමයි ලැබෙන තොරතුරුත් එක අයවැයක් ඔක්ක මේ පාලන අධිකාරියෙන් මේ නිවාසවල ජනතාවට ලබා දීලා නැත. එතකොට 2024 2025 විගණන වාර්තාවේ හෙළි වෙනවා මිලියන 4.5ක් මේ මල අපවාහන පද්ධතිය සඳහා කිසිම ආකාරයකින් සටහන් නොමැතිව අවභාවිතා වෙලා තියෙනවා කියලා. මුදල් අවභාවිතා වුණාම ඒ මිනිස්සු ඉන්න ඕනේ දැන් හිරගෙවල් වල. දැන් අපි දකිනවා ආණ්ඩුව නිසි ආකාරයෙන් අධිකරණ පද්ධතියට අපි ස්තුතිවන්ත වෙනවා. හොරු ටිකේ ඇතුළට යන ඒ වගේම හොර මගඩි ගහලා එළියේ ඉඳගෙන චූන් ගන්න මේ වගේ පාලන අධිකාරිවල ඉන්න සභාපති ගොල්ලොන්ට ලේකම් ගොරුන්ට අපි කියනවා ඔබතුමන්ලාට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මං යනවා ලබන සමුදා දින මේ පැමිණිල්ල දානවා. මට ලැබිලා තියෙන දත්ත වාර්තා සියල්ලම මන් දෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. මට ලැබිලා තියෙන සියලුම දත්ත වාර්තා මන් දෙනවා අල්ලස් දූෂණ විමර්ශන කමිෂන් සභාවට. මේ හුදෙක් මිනිස්සුන්ගේ සොසන පිරිසුදු වාතය හුස්ම ගැනීමට අයිතිය නැති කරපු වැඩක්. ඒ කියන්නේ මල අපවාහන පද්ධතිය දුර්ගන්ධයක් හමන තැනක් බවට පත් කරපු ඒ වකවානුවේ පත් කරලා තිබ්බ ඒ පරිපාලනයට විරුද්ධව ඒ පාලන තන්ත්‍රයට විරුද්ධව මේ මවුන්ට් ක්ලිෆර්ඩ් නිවාස හවුසින් ස්කීම් එකේ එපාර්ට්මන්ට් වල හිටපු සභාපති ගොල්ලොන්ට අපි කියනවා කරුණාකරලා ඔබ තමුන්නාන්සලා කරපු වැරද්ද අද මම මාධ්‍යයට හෙළි කරා. ඔබ තමුන්නාන්සලා කරපු වැරද්ද මම ගිහින් දෙන අල්ලස් විමර්ශන කමිෂන් සභාවට. ඔබ තමුන්නාන්සලා කරපු වැරද්ද ස්වභාවය මම ගිහිල්ලා දෙනවා මගේ ළඟ තියෙන දත්ත වාර්තාත් එක්ක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. ඔබ තමුන්නාන්සලා කරපු වැරද්දට නීතියෙන් දඬුවම් ලැබෙන්න ඕනේ. ඒ වගේම මිනිස්සුන්ගේ පිරිසුදු වාතය ආශ්වාස කිරීමේ අයිතිය නැති කරපු මේ වගේ මජර වැඩ කරලා තියෙනවා නම් ඕගොල්ලන්ට සබහා දාමිනුත් ඒ ලැබෙන්න ඕනේ දඬුවම ලැබෙනවා කියන එක මම මතක් කර සිටිනවා.